ලස්සනට ස්ටැක් කරලා සුද්ධ කරලා තියෙනවා. හරි. පන්සලට බලහත්කාර මේක කුමන්ත්‍රණයක්. මේකේ අරමුණම තමයි මගේ YouTube Facebook ගැනීම. හරි. ඒක තමයි එක පාටම කඩාන පෙළ ටට්ටක් කාලා ගියේ. හරි. ඒක නිසා මම මේ කරපු බලු වැඩේට හරිද? සාමාන්‍ය පන්සලකට පූජා කරපු දෙයක් මිනිස්සෙක් ගන්න ඒ වැඩක් නෑ. හරි. දෙයක් ප්‍රමෝට් කරගෙන භූමී ආසේ ජාවාරම් කරාද කියන එක පිළිබඳව විමර්ශනය කරන්න කියනවා. මේ පහර ගැහුවේ ජනාධිපතිතුමනි මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට මුන්ට ඕනේ මාව වැට්ටුවට පස්සේ කතා කරන්න හාමුදුරු කෙනෙක් නෑ ලංකාවේ. ඒක නැති කිරීම තමයි ප්‍රධාන අරමුණ. සගරු ජනාධිපතිතුමාගේ අපේ නලින්ද ජයතිස්ස ඇමතිතුමාගේ මහජන ආරක්ෂක ඇමතිතුමාගේ සියලු ඇමතිවරුන්ගේ අවධානය යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම සාධාරණයක් බලාගෙන තමයි මේ ඉන්නේ. මට මේ YouTube නාලිකාව මොකක්වත් නෙමෙයි මට අවශ්‍ය කරන්නේ. මගේ රට වෙනුවෙන් මේ ආණ්ඩුව මේ අපි ගෙනාවා, මේ ජනාධිපතිතුමා අපි ගෙනාවා. මේක ආරක්ෂා කරගන්න තමයි මට ඕනේ. ඒ වෙනුවෙන් මේ තමයි මම මේ CID එකට ආවේ. තව වෙලාවකින් මේ ලියුම් ටිකක් දාලා මම යනවා ජනාධිපති ලේකම් කාර්යාලය අසල කරු මාධ්‍යයෙන් මම ඉල්ලනවා මට සහයෝගය දක්වන්න කියලා. මම මගේ මලකඳ තමයි යන්නේ. මම මේක අතහරින්නේ. මම විශ්වාස කරනවා මේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව මට සාධාරණයක් කරයි කියලා. මොකද ඉරාක්ලට මේ වගේ මේ මනීසලට වගේ තිරිසන්නු නෙමේ උන්ට වඩා හොඳ මිනිස්සු ජාතික ජන බලවේගය ඇති කියලා මම විශ්වාස කරනවා. හාමුදුරුවෝ කොහොමද දන්නේ මේ හාමුදුරන්ගේ YouTube නාලිකාව ටැග් කළා කියලා? මගේ ෆෝන් එක ගත්තා. ෆෝන් එකේ ඩීටේල්ස් තිබුණා. මගේ මේ කම්පියුටර් ටික ගත්තා. හරි? එළියේ නෑ. ඔව්. ඔක්කොම ගත්තා. ඔක්කොම අරගෙන ගියා. මට කමන්නේ ඒ දීපුව ගත්තට. හරි. අපි කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව අපිම අහන වෙන්නේ. හැබැයි බලු වැඩේ කරේ මගේ ඩීටේල්ස් අරුන්ට දීලා ඉරාජය දානවා. ඔන්න කොහොමද මේ රාජාංගනේ හාමුදුරුවෝ අරකයි මේකයි මොකද ඉරාජ් මහත්තයෝ සමා වෙන්නේ අරකයි මේකයි කියලා මේක දැන් අනිත් එක මට ආරංචියක් තියෙනවා මනීෂ වෙනම කණ්ඩායම් දැන් දාගෙන අරගෙන යනවා මම ඉල්ලන්නේ මෙච්චරයි මේ පිළිබඳ මේ මිනිස්සයා පිළිබඳව සොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න. එයා කියන්නේ මේ රුපියල් 50000 දුන්නලු ඇඩ්වර්ටයිස් කරන හාමුදුරුවන්ට. මොකද? ඇඩ්වර්ටයිස් කරාලු හාමුදුරුවෝ. රුපියල් 50000. ඔව්. නෑ රුපියල් 50000 දුන්නේ ඇඩ්වර්ටයිස් කරන්න නෙමෙයි. මං ආවේ අනුරාධපුරේ ඉඳලා. අනුරාධපුරේ ඉඳලා ආපු වාහනයට ගෙවා ගන්න සල්ලි දුන්නේ. ඒ මිනිස්සේ මට උදව් කරලා දිනනවා මම නෑ කියන්නේ. උදව් කරලා දිනනවා. මං එයාගේ මොනවද මම බලහත්කාරයෙන් ඉල්ලලා නෑ. මට උදව් කරලා දිනනවා මං ඒ වරන් තියෙන මිනිස්සු දණ්ඩ පිනට දෙනවනේ. ඕන තරම් මිනිස්සු දණ්ඩ පිනට නෙමෙයි අර දැන් පිසිරි මහත්තයා කෝටි 5ක් දුන්නේ. හරිද? ඉතින් මේ ඒ වගේ තවත් ඉතින් ශ්‍රද්ධාවන්ත මිනිස්සු මේ ඕන තරම් ලෝකේ පුරා ඉන්නවා. මේ මිනිස්සු දන් දෙනවා. ඉතින් දන් දුන්නාම මේක ගන්නවා. එහෙමයි තු මං කාගේවත් බලහත්කාරයෙන් මට අරක දීපන් මේක දීපන් කියන්නේ නැහැ. දැන් හැක් කරන්න බෑනේ හැමදේම. අපේ ෆෝන් එකක් හැක් කරනවා නම් ඔක්කොම සීරියස් නම්බර්ස් ඔක්කොම තියෙන්න බෑ සීරියල් නම්බර්. ඒවා මේ මිනිස්සු දන්නවනේ. හරි. මගේ ෆෝන් එක එතන, මගේ YouTube එක එතන, මගේ WhatsApp එක එතන සේරම අරගෙන ගියා. හරි. මේ මිනිස්සු අරගෙන ගියා කවුද? මගේ පන්සලට පැනලා අරන් ගියපු දවසට ඇයි ගෙනියන්න දුන්නේ? නෑ. ගෙනියන්න එපා කියනකොට අරන් ගියේ. මට මගේ ඇඟට පැන්න ගහන්නත් එක්කම. හරි. එතකොට මේ මොනවාද මේ ෆෝන් එක අර වීඩියෝ තියෙන ෆෝන් එක උදුරලා ගත්තා. නේද? ආම්තුරු කෙනෙක් ඉඳ ඉවසන්නේ කිව්වා. ඉතින් මමත් ඉතින් ඉවසීමෙන් හිටියා. මමවත් ඉතින් අතක් තිබ්බනම් ඉතින් මේ මම ආම්තුරු කියලා බලන්නේ අවංකවම කියන්නේ බෑ. හරිද? හැබැයි ඉතින් එහෙම මේ මොනවාද කාටවත් ණයක් නැහැ බයත් නැහැ 6 දෙනෙක්. උදේ පාන්දර පන්සල් එනකන් දන්නේ. මෙවැනි ජඩ වැඩ ඕ මනුස්සයර නැගිටින්න උදව් කළේ මම ඒක කමන්නේ. අපේ පන්සලට දවස් ගානේ මිනිස්සු ඉන්න විතරක් නෙමෙයි චමුදිතලාට කියලා ඊළඟට අපේ චතුරංග මහත්තයලාට කියලා වීඩියෝ ගහලා ගොඩක් උදව් කළා. දැන් දිලිත් ජයවීරලත් එක්ක චන්න ජයසුමනලත් එක්ක ඉරාජ් වීරලත් එක්ක එකතු වෙලා මට ගහනවා. මුන්ගේ සල්ලි වලට යට වෙලා. සම්මිලගේ සටවල සල්ලි වලට යට වෙලා. හැබැයි රාජාංගනේ හාමුදුරුවෝ කාගේවත් සල්ලි වලට යට වෙන්නේ නැහැ පුතෝ. කමන්නේ. හරිද? මුන් ඔක්කොම එකතු වෙලා කරු ජනාධිපතිතුමනි මේ දැන් මාව හිරේ දාන්න හදන්නේ. මාව මරන්න හදන්නේ. හැමදාම තනියෙන් සටන් කරා රාජාංගනේ හාමුදුරුවෝ. නැද්ද මට කාගෙන්වත් සහයෝගයක්? නැද්ද මට කාගෙන්වත් හයියක් ශක්තියක්? මේ ජනාධිපතිතුමා ආණ්ඩුව තමයි තියෙන එකම විශ්වාසය මාව ආරක්ෂා කරයි කියලා හිතනවා. මගේ මේ මට රට වෙනුවෙන් කතා කරන දිවිචේ මගේ YouTube නාලිකාව දුකක් නෑ. හරිද? මේක මම දුප්පත් මිනිස්සුන්ට කොයිතරම් පිහිට වෙන්නේ නැද්ද? හරි? ඒ නිසා මේකට සාධාරණයක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අනිත් ඒ හාමුදුරුවෝ ලක්ෂ 3ක් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔබ වහන්සේට ආවා සබ්ස්ක්‍රයිබර්ස්ලා. අපි මම කිව්වා ඔබ වහන්සේ ගන්නවා කියලා ලක්ෂ 10ක්. මුළු රටේම හොරු බයයි. මුළු රටේම හොරු බයයි. වෙවුලනවා. මුණ්ඩ තිබුණේ මේ YouTube නාලිකාව නැති කරගන්නේ කොහොමද කියලා. ලක්ෂ 3ක් එනවා කියන සෙල්ලන්නේ නැහැ නේ එකපාරටම. ඔව් මුන් දැන් කිරිබත් කනවා. මුන් සතුටු වෙනවා. මට hina වෙනවා.
ජනාධිපතිතුමනි ඒ hina වෙන්නේ මට නෙමෙයි ඔබතුමාට. ඉරාජ්‍යත් තියෙන ලක්ෂ 2යි ගානක්. ලක්ෂ 2යි. උන් hina වෙනවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය ඔබතුමාගේ ඇති මේවා ගන්න පුළුවන් දක්ෂ මිනිස්සු. හරි? චතුරංග බණ්ඩාර මහත්තයලා අපිට උදව් කරනවා channel පෝ එකේ අපි ස්තුතිවන්ත වෙනවා. තව දක්ෂයෝ ඇති. මගේ නාලිකාව අරගෙන තව මට page පුළුවන් නම් දීලා ඔබතුමා රකීම මේ ආණ්ඩුව රැකීම විතර වෙන මොකක්වත් නෙමෙයි. තව අවුරුදු 2029 ජනාධිපති වෙන්න පොඩක් බලාපොරොත්තු වෙනවා. එදාට ජනාධිපති අනුර කුමාර තමයි ගරු ජනාධිපතිතුමනි අපට සහයෝගය දක්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔය අවසාන වශයෙන් කියනවනේ ඔබ වහන්සේ තමයි මොරාල් එක දුන්නේ. කවුරුත් රාජපක්ෂලට ගෝඨාභය රාජපක්ෂලට වචනයක් කතා කරන්න බෑ. බයේ හැංගිලා ඉඳද්දි තමයි ඔබ වහන්සේ තමයි එළියට ආවේ. ඒක තමයි මේ බය. ඒක තමයි මුන් බය. මුන්ට ඕනේ 2029ට යන්න කලින් මාව හිරේට දාන්න. හරි. දැන් හරි මගේ YouTube එක ගත්තා. දැන් මට ගහලා තියෙන්නේ. දැන් මුන්ගේ ප්‍රධාන හතුරා රාජාංගනේ හාමුදුරු. හරි. මම ණයත් නෑ බයත් නෑ. මේ වෙලාවේදී මට ජනාධිපතිතුමාගේ අගමැතිතුමිය මේ සානි අබේසේකර මහත්තයෝ රවිසේන විරත්න මහත්තයෝ ඔබතුමාලගේ ශක්තිය සහයෝගය ලබා දෙන්න සියලු මහතුරන් එකට එකතු වෙලා තමයි රාජාංගනේ ආමතුරුවන්ට ගහන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවේ බලයෙන් ශක්තියක් මට ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් CID එකට ආවේ. මේ පැමිණිලි දාන්න ආවේ මේ කරපු බලු වැඩේට. ඒ බලු වැඩේට. මට මේ මිනිහාගේ දීපු කම්පියුටර් අරන් ගියාට කිසිම දුකක් නැහැ. හරි. මට කිව්වනම් මට කම්පියුටර් ටික ඕන කියලා මම ලස්සනට ස්පෙක් කරලා සුද්ධ කරලා තියෙනවා. හරි. පන්සලට බලහත්කාර මේක කුමන්ත්‍රණයක්. මේකේ අරමුණම තමයි මගේ YouTube Facebook ගැනීම. හරි. ඒක තමයි එක පාටම කඩාන පෙළ ටට්ටකා ගියේ. හරි. ඒක නිසා මම මේ කරපු බලු වැඩේට හරිද? සාමාන්‍ය පන්සලකට පූජා කරපු දෙයක් මිනිස්සෙක් ගන්න ඒව වැඩක් නැහැ. හරි. අනුන්ගේ දේවල්නේ. අපි ඒවා ඉල්ලන්නේ නැහැ. කිසි දෙයක් එපා. පූජා කරපු දේවල් කිසි දෙයක් එපා. හැබැයි මගේ YouTube නාලිකාව මගේ Facebook page එක මගේ රටේ අහිංසක මට ඔක අවශ්‍ය නැහැ. මොනවා හරි රටේ අසාධාරණයක් වුණොත් ඒකට කතා කරන්න තිබුණේ ඔච්චරයි. සල් ලෝකවාසී ලංකාවාසී සියලුම ජනතාවගේ මම මේ වෙලාවේදී ශක්තිය සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඔබ වෙනුවෙන් තමයි මම කතා කරේ. මුන් කරන තරමක් අභූත බොරු චෝදනා කරමින් තමයි තැන් තැන් වල ඉරාජ් ළඟට යනකොටම තේරෙනවා මු පට්ට හොරෙක් කියලා. ආයේ දෙයක් නැහැ නේ. ආයේ උත්තර සපයන්න ඕනේ ඒව බලන්න ඕනෙත් නැහැ. ඉතින් මම ඔබ සියලු දෙනාගේම සහයෝගය ප්‍රාර්ථනා කරනවා. ඔව් මාස කීයක් ඇතුළතද හාමුදුරුවෝ අවුරුදු කීයක් ඇතුළතද? අවුරුදු 3ට ලක්ෂ 3ක්. 3යි 4ක්. ඔව් අවුරුදු 3යි මාස 4ට ලක්ෂ දැන් 3යි ගානක් පව වුණා. 3යි ගානක් පව වුණා. ඔව් Facebook පිටුවත් ඉතාමත් ඉක්මනින් වර්ධනය වුණා. 3000යි දැන්. 30000යි. 53000යි. ඒකටත් 53000යි. මාස එකමාරයි. මාස එකමාරයි. ඉතින් අපිටත් බැරි වුණා. අපි අවුරුදු ගානක් දුක් විඳලා ලක්ෂ 3යි ගානක් හදාගත්තේ. ගරු ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලනවා මට ශක්තිය සහයෝගය දෙන්න කියලා. අනිවාර්යෙන්. තන්නිකරම කුමන්ත්‍රණයක්. මේක ප්ලෑන් කරලා ගහපු ගේම් එකක්. ඒක දැන් බලනකොට Facebook එක දිහා බලනකොට ඉරාජයාගේ YouTube දිහා බලනකොට ඕන මිනිස්සුන්ට පේනවා මේක ප්ලෑන් කරලා ගහපු ගේමක් කියලා. හරි? ඒ නිසා මේ කුමන්ත්‍රණ කරුවන් පිළිබඳව සොයලා බලලා නීති ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අද සිට මම යන්නේ කරු ජනාධිපතිතුමා හමු වෙලා දැන් යන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට. මට උලත් එකයි පිළත් එකම ශාසනයේ ජීවිත කර පූජා කරපු මිනිස්සයනි. මගේ මලකඳ මේ කියත් ප්‍රශ්නයක් නැහැ. මාව ආරක්ෂා කරගන්න ඕන නම් මේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව මාව රකී. නැත්නම් මට මැරුණාට මම රකින්න කෙනෙකුත් නැහැ. අපිට තැන් තැන් වල දරුවොත් නැහැ, ගෑනුත් නැහැ. හරි හදලත් නැහැ. ඉතින් අපිට මැරුණා කියලා කිසිම ගැටලුවකුත් නැහැ. දැන් මේ ලියුම් ටික දාලා යන්නේ ජනාධිපති මන්දිරය ළඟට තමයි. මම පැත්තම ගහනවනේ වට්ට කරලම ගහනවා මහත්. පොඩ නරක වචනයක් කියන විතරයි. රාජපක්ෂ නිකායට පෙන්වන්න බෑ, දේශපාලකයන්ට පෙන්වන්න බෑ, විමල් වීරවංශලට පෙන්වන්න බෑ. හරි සම්පූර්ණ දේශපාලු ටික දෙනවා, හාමුදුරුවෝ ටික දෙනවා. දැන් මේ ළඟ ඉඳලා උදව් කරපු එක එතනින්ම උදව් කරලා මගෙන්ම ගොඩ ගියපු එක මටම කෙලිනවා. වචන වල උලද දන්නේ ඈ? වචන වල උලද වචන වල හොරුන්ට බයිනකොට රිදෙනවනේ. කියලා කියන්නේ චෝදනා. උඹ බම්බෝලන් ඉතින් ඒක අපේ භාෂාවනේ. ඔය තේරෙන්නේ නේ කියන්නේ. මම කෑ ගහලා කියන්නේ මොකද්ද? ඒක. අයේ මේක ඉවරද? මේක නවත්තලා ඒක නතර වෙන්නේ නැහැ අපේ ඇඟේ තියෙන දේවල්. හරි. ඒවා අපි නතර ඒක කරන්නේ පොඩක් කියන්න පොඩක්. අපි මේක නවත්තලා කරන්න නැහැ. නැහැ. ඒ වෙලාවට රටේ ප්‍රශ්නයක් වුණාම මට වෙන දේ මංවත් දන්නේ නැහැ. රට අවදි කරන්න, ජාතිය අවදි කරන්න මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් මම අමාරුවෙන් ඉන්නේ උගුරත් අමාරුයි. ඉතින් ගරු ජනාධිපතිතුමාගෙන් මට සහයෝගයේ ශක්තිය ඉල්ලනවා. සියලු ජාතික ජන බලවේගයට ආදරය කරන තරුණ තරුණියන්ගෙන් මගේ YouTube එක, මගේ Facebook page එක ගන්න මට උදව් කරන්න කියලා ඉල්ලනවා. මේ බයිරාජ්ලට අර නාමල්ලා වගේ හොරු මේ රටේ රජ කරවන්න
හරිද? පිස්සු පුදාන වල රජ කරවන්න ඉඩ තියන්න බෑ. ඊළඟට අර රොටියා නයි දෙරණ ඌ බලාපොරොත්තු වෙන 2029 පොදු අපේක්ෂකයා විදියට ජනාධිපති වෙන්න මේ නිසා උන්ට මේ රටේ අවස්ථාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. හරි. එහෙනම් හාමුදුරුවෝ ගියාද දැන් ඇතුළට ගියාද හාමුදුරුවෝ? හරියට. බොහොම ස්තුතියි. වැඩියද? ඇතුළට නෑ නේද? CID ක්‍රිකේ නේද?